එක ලොකු වගේම ගෙවල් කුලිය කරන්ට් බිල ඒ වගේම ගෙවන්න ඕන. මෙහෙ තියෙන පොඩි අර අවිවේකී ගතියක් ක්‍රීසියට වඩා සැහැල්ලුව චුට්ටක් අඩුයි. බිසි ලයිෆ් එකක් තියෙනවා. දැන් අපි ඉන්නගේ ඉතින් පොලිස් ඔෆිසර්ගේ ඉඳලා පොඩි තැනට වෙනකම්ම නිලධාරීන් ඔක්කොම හැම රටකම මන් දන්නේ මට අදට ක්‍රීසි විසි. යුරෝපයේ යුරෝප් නාලිකාවේ අපිට අවස්ථාවක් ආවා පැරිස් වලට ෆ්‍රාන්සේ පැරිස් නගරයට එන්න අදිසි ගමනක් අපි ඔක්කොමලා ආවේ නැහැ මට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ අවස්ථාවෙන් අපිට හිතුණා ග්‍රීසියේ ඉඳලා මේ දවස්වල විතරක් නෙමෙයි ගොඩක් කල් ඉඳන් ග්‍රීසියේ ඉඳලා මෙහෙට කට්ටිය එනවා. යාපු අය අතරින් අපේ ඇතන්ස් නගරයේ අපි දන්න කියන යුවලක් හම්බෙන්න අවස්ථාව හම්බුණා. ඒ ඔබ කවුරුත් දන්න හොඳින් අඳුරන හැමෝම ආදරය කරන සඳුන් සහ තනුජා දෙන්න මාත් එක්ක හැබැයි ඉන්නේ විශේෂ තැනක ඒ තැන ගැනත් කියන්න ඕනේ. ඒ ඉන්නේ තනුජාගේ මල්ලි එහෙම නැත්නම් ග්‍රීසියේ කවුරුත් අඳුරන චරිත් කිව්වාම චරිත් පුතා කියලාම අපි කියන්නේ. ඒ කියන්නේ එච්චර අපි අතරේ වයස් පරතරයක් තියෙන්නේ. එයා සහ එහෙම නැත්නම් එයාගේ ව්‍යාපාරික ස්ථානයක. එයා දැනට ව්‍යාපාරික ස්ථාන කීපයක් කරනවා. එක ස්ථානයක තමයි මේක පැරිස් 15. හරිනේ? පැරිස් 15. මේ ඒ කියන්නේ මේ අයිෆල් කුළුණට විනාඩි 10ක වගේ දුරකින් තමයි අපි ඉන්නේ. පේන මානේ ඉන්නේ. ඉතින් මේව සුන්දර තැනක්, සුන්දර නගරයක් පැරිස් කියන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් අපි හිතුවා මේ යුවලත් එක්ක පුංචි සංවාදයක් කරන්න අපේ යුරෝපයේ අසිරිය YouTube නාලිකාව තුළින් විශේෂයෙන් අපිව නරඹන ඇතන්ස් නගරේ ඉන්න ඒ වගේම අපේ නරඹන වෙන රටවල් වල ඉන්න අයත් ඉන්නවා ලංකාවේ ඉන්න අයත් ඉන්නවා මේ දෙන්නත් එක්ක කතා කරන්න මේ දෙන්න දැන් මෙහි ගත කරන ජීවිතේ කොහොමද සහ එහෙ ජීවිතයයි මෙහි ජීවිතය අතර මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා අපි පටන් ගමු තනුජගෙන් තනුජ දැනට ජොබ් එකක් කරනවා එහෙ කරේ සාමාන්‍යයෙන් අපි හැමෝම කරන සාමාන්‍ය මෙහි කරන්නේ මෙහි කරන්නේ මම පර්සනල් ඉන්ඩිවිජුවල් චෙෆ් කෙනෙක් විදිහට කියන්නේ දැනින් තරට ඒගොල්ලන්ගේ ප්ලේසස් වලට ගිහිල්ලා කෑම හදනවා. ඒ කියන්නේ මොන කෑමද හදන්නේ? ෆ්‍රෙන්ච් කෑමද? නෑ ෆ්‍රෙන්ච් කුසින් යුරෝපියන් කුසින් ඔක්කොම එකයි ග්‍රීක් ෆුඩ් හදනවා. ඒ ෆැමිලිස් ෆ්‍රෙන්ච් අයද නැත්නම් විදේශික? නෑ ඉන්නවා ෆ්‍රෙන්ච් අය ඉන්නවා එතකොට බ්‍රිටිෂ් අය ඉන්නවා ඇමරිකන් අය ඉන්නවා ඉන්දියන් අයත් ඉන්නවා. හරි. එක කට්ටිය. කියන්නේ දවස් ගානටම ඔයා ඒ තැන් වලට යනවා. වෙන තැන් වලට යනවා. මේට ආවට පස්සේ අලුතෙන් කවුරුට සහභාගීකමකට එකතු වුණානේ. එහෙ දිනකට දෙන්නයි දැන් තුන් දෙනයි. සතුටුයි. මොකද ගොඩක් ශ්‍රී ලාංකිකයෝ මේ දෙකේ නවත්තනවා. ඔයාලා ඉතින් එහාට ගිහලා තියනවා නම් ආසයි සම්පත වටිනවා. ඉතින් ඒ සුරතල් බලන අතරේ රැකියාවක් කරනවා. සඳුනුත් රැකියාව කලින් මන්ට ආරංචිනේ ඔබ රෙස්ටොරන්ට් වලට තමයි දැන් සේවය කරේ දැන් එහෙම නෙමෙයි. දැන් වැඩ කරන්නේ මම අයියේ අවුරුදු දැන් රීසෙට් අපි ගොඩාම කළේ රෙස්ටොරන්ට් වල තියෙන අර අවිවේකී ගතිය කියන්නේ වීකෙන්ඩ් වල අනිවාර්යෙන් වැඩ කරන්න ඕන ඒක තිබ්බනේ. දැන් මෙහෙත් කලාතුරකින් තමයි වීකෙන්ඩ් එකේ සෙන්සුරාදා දවසක් මාරුවක් ගන්න පුළුවන්. මට අර ළමයි එක්ක ඉන්න ඕන කම හින්දා මම රෙස්ටොරන්ට් වලින් අයින් වුණා. දැන් මම වීකෙන්ඩ් ගෙදර ළමයි එක්ක ඉන්නවා මම. වීකෙන්ඩ් දෙන්නම ඉන්නවා ගෙදර කියන්නේ දෙන්නම අපි ඔක්කොමලම ගෙදර වීකෙන්ඩ් වලට සහ පබ්ලික් හොලිඩේස් වලට අපි ඔක්කොමලම ගෙදර මට ළමයි එක්ක ඉන්න පුළුවන් හින්දා මම ඒක රසව මාරු කළා. අද මට කියන්න බැරි නා අද ජූනි 1 වෙනිදා. ඒ කියන්නේ ඉරිදා දවසක්. අපි ඉරිදා දවස් තමයි මේ ජූනි 1 වෙනිදා ඉරිදා දවස් තමයි 25 මේ කතාව මේ සංවාදය දෙන්නේ. ඉතින් මේ ගමනේ අපි ආසයි දැනගන්න. දැන් මෙහි ශ්‍රී ලාංකිකයොත් එක්ක ඔබ අසුරු කරනත් ඇති. විශේෂයෙන් බොහෝ පිරිසක් ඇසුරු කරා. බොහෝ සමීප සම්බන්ධතාවයන් ඇති කරගෙන හිටියා මේ ශ්‍රී ලාංකිකයෝ එක්ක බොහොම ඔය ජනප්‍රිය යුවලක්. විශේෂයෙන් සමාජ සේවක කටයුතු වලදී පන්සලද වෙන ස්ථානවලද හැමතැනදීම අපි දකිනවා. මේ කොහොමද ඒ කොහොමද සිද්ධ වෙන්නේ? අපි මෙහෙමයි අපි ගොඩක් වෙලාවට මම පවුල වැඩ කටයුතු වල මේ ප්‍රමුඛත්වයේ දීලා පුළුවන් විදිහට අපි සපෝට් එක දෙනවා. ඒ කියන්නේ පුළුවන් විදිහට දායක වෙනවා. වැඩියෙන් කිට්ටු පන්සලද එහෙම නැත්නම් ශ්‍රී ලංකා සංගමයක් වගේ එකක් තියනවද මෙහෙම? පන්සලට තමයි අපි කවදත් කිට්ටුනේ. ඉතින් එතනින් එහාට තව ගොඩාක් සමාගම් එක්ක ගනුදෙනු කරන වෙලාව කියන එක අපිට අපි වෙනුවෙන් වෙලාව අපි ගොඩක් තියාගන්න. වැඩි වෙන් කරගන්න. ඉතින් එතෙන්දී අපි අර ටිකක් සීමාවක් තියාගෙන තමයි පුළුවන් වෙලාවට යනවා.
ඒ කියන්නේ එහෙන් බැලුවොත් එහෙදි මීට වැඩි ගියා. එහෙමද? ඒදී අපි ගොඩක් ගොඩක් කටයුතු වලට වෙන වෙලාව තිබ්බා. වුණා. මෙහෙ ඒ තරම් වෙලාව නැහැ. මෙහෙ තියෙන පොඩි දැන් ළමයි තුන්දෙනෙක්. මෙහෙ තියෙන පොඩි අර අවිවේකී ගතියක් ක්‍රීසියට වඩා සැහැල්ලුව චුට්ටක් අඩුයි. ඒ කියන්නේ යාළුවොත් එක්ක කරන ගනුදෙනු එහෙද වැඩිපුර තිබුණේ මෙහෙද? එහෙම. එහේ ඉතින් ගොඩක් අවුරුදු 12ක්ම අපි එහේ හිටියා. මෙහෙට ඉතින් තාම අලුත් හින්දා නැත්තේ නෑ මෙහෙත්. ඒ වුණාට දැන් ටිකක් වෙලාව වෙන් කරන් තිනවා පවුල ඇතුලේ ඉන්න. හරි මේ ප්‍රශ්නේ ටිකක් අමාරුයි උත්තර දෙන්න. ඔයාලට එහෙ ජීවිතේ මෙහෙ ජීවිතේ මිස්සුනේ මොනවද මෙහෙට ආවට පස්සේ? මුහුද මිස්සුනා. බීච් එක බීච් එක මිස්සලා. ඇත්තටම ග්‍රීසිය කියන්නේ සුන්දර වෙරළ තීරයක් සහ අයිලන්ඩ් ගොඩක් තියෙන සුන්දර රටක්. ඒක ඒක සහ මිස්සුනා. අපේ ලංකාවේ හිටපු ගොඩාක් සුහද අපේ හිටපු අවට හිටපු මිතුරු ගොඩාක් හිටියා ගොඩක් මිතුරියන් ගොඩක් අවට හිටියා. ඔයගොල්ලෝ කිට්ටුව හිටියා නේද? කිට්ටුන් වෙන්. ගොඩාක් සම්බන්ධතාවයක් අපි. මෙහෙ එහෙම කිට්ටුව නෙමෙයි මෙහෙමද? කිට්ටුව නෙමෙයි කියන්නේ මේ රට ගොඩක් ලොකුයිත් එක්ක එහෙම නෙමෙයි. ගොඩක් කට්ටිය. එහෙමම කියන්න බෑ. ගොඩාක් සුහද වෙනවා මෙහි කට්ටිය. මේ වෙන්න විවේකී නෑ. ඒගොල්ලෝ විවේකීත් නෑ අපි විවේකීත් නෑ. ගොඩක් කට්ටිය බිසි. බිසි ලයිෆ් එකක් තියෙනවා. ඒක දැනෙනවා. දැනෙනවා ගොඩක් දැනෙනවා මොකද ග්‍රීසියේ අපි අවට ගොඩක් ලංකාවේ අය මිතුරු හිටියා. එක දෙයක් වෙන්නේ නැති අපි ඉතින් ගොඩක් කල් ග්‍රීසියේ ඉන්නකොට එකතු වෙච්ච කට්ටිය. මේකට අපි තාම අමු. ඉතින් අර යාළුවෝ නිතරම ගෙදර ආවා ගියා. එහෙම තිබුණානේ. මෙහෙ ඉන්න වෙලාවක් නෑ. වීකෙන්ඩ් වලට වාඩි දැම්ම. වීකෙන්ඩ් වලට විශේෂ අවස්ථාවක් නෑ. විශේෂ අවස්ථා වෙනකන් ඔව් මම දැකපු අනිත් දේ තමයි දැන් මම ආවා කියලා දැනගත්ත මොහොතේම ඔයගොල්ලෝ මට ආරාධනා කරා ගෙදෙට්ට එන්න. සහ ඔයගොල්ලෝ ඔක්කොම වැඩ දාලා කිව්වා ගෙදෙට්ට එන්න වෙලා නැති නිසා අපි මෙහෙදි හරි හම්බ වෙලා. ඉතින් ඔයගලන්ට මම දැක්කා අපිව දැකීම අපිව හම්බෙන්න තිබිච්ච ආසාව සතුට ඒකෙන්ම අපිට තේරුණා අපිව මිස්ලා කියලා. හැබැයි අපිට ඒකම දැනුණා. ඔව් දැන් මාත් එක්ක මෙතන ඉන්නවා මේ කැමරාවේ ඉන්නේ අපේ ප්‍රදීප් නිශාන්ත ප්‍රදීප් චමිලා යුවල එයා එනවා ග්‍රීසියට. දැන් අද හම්බුණා අපිට හැමෝගෙම ආරාධනා තිබුණාට යන්න වෙලාවක් නැහැ. ඉතින් මෙහෙම හරි හම්බෙච්ච එක ලොකු දෙයක් අපිට මේ ඔබ මේ පැරිසියේ වැඩි සතුටු වෙන්නේ මොනවත් එක්කද? ඒක පොඩ්ඩක් ලේසි කර. ආර්ථිකයේ පැත්තෙන්ද නැත්නම් වෙන තැනකින්ද දැන් ඔයගලන්ට වෙන මේ රටෙන් ලැබෙන බෙනිෆිට්ස් එක්කද එහෙම දැනෙන්නේ මේ හොඳයි කියන එක? බෙනිෆිට්ස් හොඳයි. අපි ගෙවන රජයට ගෙවන ටැක්ස් එක අනුව ටැක්ස් එකට සාපේක්ෂව බෙනිෆිට්ස් හම්බෙනවා ග්‍රීසියට වඩා මම හිතන්නේ ඒක නම කියනවා. සැලරිත් හොඳයි වැඩ. අපි ගෙවන මේ මාසෙට ලැබෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මම මෙහෙම අහන්නම්කෝ ග්‍රීසියට වැඩි යමක් ඉතුරු කරන්න පුළුවන් නේද? මාසෙකට. ඒක ඔයගොල්ලන් ෆැමිලි එකක් නැතුව නිකන් අපි හිතමුකෝ ඔයගොල්ලන් තාම මෙහෙ සෙටල් වෙනවා. දරු තුන් දෙනෙක් ඉන්නවා. එහෙම නැති ෆැමිලි එකක් ගත්තොත් එහෙම ඊට වැඩි ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. ඉතුරු කරන්න පුළුවන්. ඒක අර මේ පෞද්ගලිකයි. ඒක Tamanට ඉතුරු කරන එක ලංකාවේ හිටියත් ඉතුරු කරනවා, ග්‍රීසියට ඉතුරු කරනවා, මෙහිට ඉතුරු කරනවා. අර ඒක ටිකක් ඒක සාපේක්ෂයි. උනාට මම හිතන්නේ ග්‍රීසියට වඩා දෙයක් කරගන්න පුළුවන් කියන එක මෙහෙ ඒක තියෙනවා මගේ හිතේ. මොකක් අය කියන තමයි ගෙවල් කුලී ප්‍රශ්නේ. ගෙවල් කුලී වැඩි කියන එක. සැලරිත් හොඳයි. හැබැයි ඉතින් වියදමත් ඒ සමානව දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල ග්‍රීසියට වඩා සෑහෙන්න වැඩි. ඒ වගේම දැන් බඩු මිල ග්‍රීසියෙත් ඒ වගේම ඉහළයි. ඉස්සර වගේ නෙමෙයි. ඔයගොල්ලෝ හිටපු කාලේ වගේ නෙමෙයි. ඔයගොල්ලෝ හිටපු කාලේ මම දන්න විදිහට පාන් ගෙඩියක් 750යි. දැන් 760යි. 750ක් තිබුණා. දැන් 1.10යි 1.20 වගේ වෙලා තියෙන පාන් ගෙඩියක්. තාම දෙනවා 790ට එකට. මේ බගෙත් නේ තියෙන්නේ. ඔව්. අර බගෙත් කියලා ෆ්‍රෙන්ච් බගෙත් එකේ තියෙන දිග පොල්ල පාන් පොල්ල. සමහර තැන්වල තමයි යුරෝ එකයි. යුරෝ එක 7. සමහර තැන්වල යුරෝ 1.20යි පාන් ගෙඩිය. මෙහෙනම් 790ට එකට යනවා අය. තාම තියෙනවා. හැබැයි ඉතින් පාන් ගන්න අපිට එන්න වෙලා බෑ. එහෙමත් දෙන්න. ඔව් ඒ කියන්නේ මම ඒක අදහස් කරේ දැන් එන්න බඩු මිල වැඩි. එක ගෙවල් ලොකුම වේද මං හිතන්නේ සුපර් මාකට් බඩු නම් මමත් ඒක බැලුවා ග්‍රීසියට සාපේක්ෂව තමයි යන්නේ. ඒ ගණන්ම වගේ තමයි යන්නේ. හැබැයි ග්‍රීසියේ බඩු පොළවල් වල පළතුරු එළවලු ගොඩක් ගන්න තියෙනවා. මෙහෙට වඩා වියදම නම් හරි සරයි කියන්නේ කොච්චර කියන්නේ සැලරි එක ලොකු වගේම ගෙවල් කුලිය කරන්ට් බිල ඒ වගේම ගෙවන්න ඕන. උදාහරණයක් විදිහට අපි ග්‍රීසියේ හිටිය අපේ ගේ යුරෝ 250යි 300යි මාසෙට කුලිය. දැන් අපි ඉන්නගේ
ඒ වගේ ප්‍රමාණයක්ද තියෙන ඊට වැඩිය කුඩාද? ඔව් ඒ සමාන කියන්නේ දැන් වර්ගමීටර 60ක හිටියේ. දැන් මෙහි ඉන්නේ 74ට. වර්ගමීටර 60ට අපි එහෙ ගෙවුවා අදින් අවුරුදු 4 වලින් 300. යුරෝ 300 ගෙවල් කුලේ. දැන් මෙහි 74ක් වර්ගමීටර 1200ක් ගෙවනවා. 200 කට අමතරව එකතු වෙනවද? කරන්ට් බිල් වෙනම ගෙවනවා. වතුර බිල්. හැබැයි කරන්ට් බිල් අඩුයිද මෙහි? අඩුයිනේ. නෑ නේ කරන්ට් බිලටයි ගෑස් බිලටයි අපිට මාසෙට 150 පැනලා එනවනේ. මාසෙකට. අර common expenses එනවද එහෙම? නෑ ඔක්කොම ඔක්කොම එක. ඒ කියන්නේ හෙත් ඊපෙරේදා කරන්ට් එක වැඩි කරා ගානේ. ඕක තමයි ගොඩක් අය මේ ගොඩක් අය හිතන් ඉන්නවා දැන් ග්‍රීසියේ භාගයක් හිතන් ඉන්නවා ගොඩ කාලයක් ඉන්නේ නැහැ. එක කාලයක් ඉඳලා යන්න අපෝ මවුරට යනවා කියලා. මෙහි ඉන්න අයගේ වැඩි අදහස් මොකක්ද? මෙහි ආවම සමහර මේගොල්ලන්ට හිතෙනවා මෙහි ඉන්න මම. මෙහෙ සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් තියෙනවා දැන් බිස්නස් එකක් කරන්න වුණත් කෙනෙකුට උමනාව තියෙනවා නම් රජේ අර ගොඩාක් ප්‍රශ්න නැහැ කියන්නේ. Tamanට කරගන්න පුළුවන්. ඒක අපි කියන දැන ඒක අහන්න ඕන චරිතය. ඔව් ඒක ගැන අපි කියන දැන මම මෙහෙ දැක්ක දෙයක් සුපර් මාකට් එකකට ගියත් හොස්පිටල් එකකට ගියත් පොලිසියකට ගියත් ෆ්‍රෙන්ච් අයම විතරක් නෙමෙයි වැඩ කරන්නේ. අපි වගේ ශ්‍රී ලාංකිකයෝ එතකොට ඇෆ්‍රිකන් කට්ටිය ඕන ඔෆිස් පොලිස් ඔෆිසර්ගේ ඉඳලා පොඩි තැනට වෙනකම්ම නිලධාරීන් ඔක්කොම හැම රටකම ඉන්නවා. ඔව් ග්‍රීසිය තාම එහෙම පෙන්නලා මම මේ උදාහරණයකට මම ට්‍රේන් එකේ යද්දී මේ අර කික්කෝ පයින්නවා කියලා අපි කියන්නේ. ඒ චිකන්ස්ලා පැන්න. අනේ ලංකාවේ කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ දෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ එතන ගෲප් එකක් පයින්නවා කෝච්චිය. ට්‍රේන් එක ඇතුළට පැන්න. එතන ලංකාවේ දෙන්නේ කියලා මේගොල්ලෝ කිව්වේ නෑ. ඒගොල්ලෝ ලංකාවේ කියලා. ඊට පස්සේ මාත් එක්ක ටිකක් කතා කරා මේක ඊට පස්සේ මාත් එක්ක වචනය දෙකයි කතා කරේ. ඒ චෙකර්ලා ලංකාවේ උනත් ඉන්න කට්ටිය නිලධාරීන් ලංකාවේත් ඉන්නවා. සුපර් මාකට් වල කැෂියර් වල උනත් ලංකාවේත් ඉන්නවා. එතකොට ඊජිප්ෂන් අය මික්ස්ලා ඉන්නේ ගොඩක්. ඒ කියන්නේ තමන්ගේ ටැලන්ට් එක තියෙනවා නම් ජොබ් එක දෙන්නේ ඒක ඒගොල්ලන්ට තමන්ගේ රටේම ෆ්‍රෙන්ච් අයම වෙන්න ඕනේ කියලා නෑ. ඒ කියන්නේ අපි කාගෙන් හරි තයක් ඇහුවත් අපිටත් සමානව ඒගොල්ලෝ සලකනවා ඒගොල්ලෝ විදියට. වෙනසක් කරන්නේ අප පිට රට අය කියලා මම ඒකට හරි ආසයි. පොඩ්ඩක් දැනුණා මං හිතන්නේ ග්‍රීසිය දාලා එනකොට. දැනුණා අදටත් මොකද දැනෙනවා. මම කියන්නේ අදට සමහරව කතා කරපුවාම ඒ අපිට මාරයි බං ග්‍රීසියේ එහෙම කියනවා තාමත් කෝල්ලා අපි හිටපු හැටි මාරයි අපිට උඹලා ඒ වගේ නෑ බං කියලා එහෙම කියනවා. ඒ කියන්නේ අර එක බැඳීම මට කියන්න තේරෙන්නේ නැහැ. ඒකේ ග්‍රීසියේ හදවතට දැනුණානේ අපි රණ්ඩු වෙන්නත් ඇති සමහර විට හිත හොඳ නැති වෙන්න පුළුවන් ඊළඟ දවසේ ආයෙ යාළු වෙනවා. මාර ගොන්නක් එකට හිටිය ලංකාවේ ෆැමිලි එකක් වගේ. අපි හිටපු ටික දෙනා මොකද පාටි එකට ගියත් උත්සවයකට ගියත් එකතු වෙන ප්‍රතිනිස හැමදාම එකට තරහා හිටියත් ඒකට කියන්නේ සායාලු. ආයෙ යාළු වෙනවා. ඒක නිකන් අර එක පවුලක් වගේ ලංකාවේ කට්ටිය එකතු වෙනවා. ඒක මන් දන්නේ නැහැ මට අදටත් ග්‍රීසිය මිසි. ඇවිල්ලා අවුරුදු 4කට කිට්ටුයි දැනෙනවා. ඒ දාලාපු දුක දැනෙනවා නැතුව නෑ. අදටත් යාළුවෝ එනකොට ග්‍රීසියෙන් ඒක නිකන් හිතට දැනෙනවා පවුල කෙනෙක් බලන්න. ඔව් අපි ගොඩක් දේවල් කතා කරා. මේ සාකච්ඡාවෙන් අත්‍තරම අපිට බලාපොරොත්තු වුණේ මේ ෆ්‍රාන්සිය ගැන විස්තරයක් කරන්න නෙමෙයි. ග්‍රීසියෙන් ඉඳලා ෆ්‍රාන්සියට ආපු අයගේ මේ ග්‍රීසිය ගැන හිතන පතන විදිය ගැන නිකන් පොන්ති සංවාදයක් කරන්න. ඉතින් යුරෝපාසිරිය නාලිකාවෙන් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඇවිල්ලා මේ ස්ථානය පාලනය කරන මේ ස්ථානයේ අයිතිකරු අපිට ඉන්ටර්වයුව එකක් එයාගේ ලයිෆ් ස්ටයිල් එක ගැන කරන්න එයාගේ ලයිෆ් එක ගැන මොකද එයා තැනක ඉන්නවා අපි ඒක දන්නවා චරිත් එයාට ව්‍යාපාර ස්ථාන කීපයක්ම තියෙනවා මේ එක තැනක අපි ඉන්නේ එයාගෙත් එක්කත් අපි වෙනම සාකච්ඡාවක් කරනවා වෙනම දවසක ඇවිල්ලා ඉතින් ගොඩක් ස්තුතියි අනුජා සඳුන් යුවල සහ අපි දවතුන් දෙනා ඒදලගේ අධ්‍යාපන කටයුතු සානාගතයට අපි යුරෝපාසිරිය නාලිකාවෙන් සුබ පතන ගමන්ම ඔය දෙන්නටත් සුබ පතනවා දීර්ඝායුෂ සහ සියලු දේ සාර්ථක වෙන්න වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් ස්තුතියි. ඉරිෂාය සන්තෝෂයි අක්කා සන්තෝෂයි ගොඩාක් ආදරේ අපේ ආදරණීය හිතවතුන් දෙන්න. විශේෂයෙන් හම්බ වෙනවා.